ආයුබෝවන් මම මෙලන් පෙරේරා. ඉතින් මේ ලෝකේ තියෙන මේ කොරෝනා තත්ත්වෙත් එක්කලා අපි ගෙවල් වලටම වෙලා ඉන්නවා. ඒ අතරේදී තමයි මම කල්පනා කරේ හරි කරොත් හොඳයි කියලා. ඇත්තටම මේ මගේ අයිඩියා එක පර්කෂන් කියන දේ ඕගොල්ලොත් එක්ක දැනුම බෙදා ගන්න. මොකද මේක මම ආරාධනා කරනවා මේ පර්කෂන් කියන දේ ඉගෙන ගන්න ආසායට එන්න මේ channel එකත් එක්ක එකතු වෙන්න. පර්කෂන් කියන ඉන්ස්ට්‍රුමන්ට්ස් ගත්තාම පර්කෂන් කියන්නේ අපි හිට් කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් විතරක් නෙමෙයි. ඒකට ෂේක් කරලා සද්දයක් ගන්න ඒවා, එතකොට රබ් කරලා සද්දයක් ගන්න ඒවා හැමදේම අයිති වෙනවා. ඒ කියන්නේ ෂේක් කරලා ගමන් ෂේක් එකක්, ෂේකරේ ඒ වගේ එතකොට රබ් කරලා ටෝන් එකක් ගන්න ඉන්ස්ට්‍රුමන්ට්ස් ගත්තාම ගොයිරෝ කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා ගොඩාක් මේකට එකතු වෙනවා. මම පර්කෂන් වලට එන්ට වුණේ එක හොයාගෙන ගියේ ඇත්තටම මගේ ගුරුවරයා වන රකිත වික්‍රමරත්න නාන්ද්‍රෝ. ඔහුගේ ප්ලේන් එකල තමයි මම ඒ කියන්නේ ඒක හොයාගෙන ගියේ පර්කෂන් කියන්නේ මොනවද කියලා. ඉතින් මේ කාලේ ක්ලාසස් නැවතිලා තියෙනවා මේ කොරෝනා නිසා. ඉතින් මේක ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට තමයි මම මේ දේ කරන්නේ මේ කටයුත්ත. ඉතින් අපි බලමු පර්කෂන් වල තියෙන දේවල් මොකක්ද, බීට්ස් මොනවාද, ඉන්ස්ට්‍රුමන්ට්ස් මොකක්ද, අපි හැමදේම ගැන කතා කරමු එකතු වෙන්න මේ YouTube channel එකට. පර්කෂන් කියන දේ ගත්තාම අපිට මුලින්ම සිහියට නැගෙන්නේ කොංගා කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒ කියන්නේ කොංගා කියන එක මේන් වෙනවා පර්කෂන් කියන කැටගරි එකේ. කොංගා කියන්නේ ලැටින් ඇමරිකන් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඉතින් කොංගයි ගත්තාම කොංගා එකේ බේසික් ටෝන්ස් පහක් තියෙනවා. ඊට අමතරව හීල් ෆිංගර් කියලා ටෙක්නික් එකක් තියෙනවා. බේසික් ටෝන් පහ ගත්තාම ඕපන් ටෝන්, බේස් ටෝන්, මෆල් ටෝන්, ස්ලැප්, ක්ලෝස් ස්ලැප් ඔය ටික තමයි ඊට අයත් වෙන්නේ. එතකොට ඕනම කොංගා ගෲව් එකක් ගත්තාම ඒක හැදෙද්දි මේ කිව්ව ඉහත කිව්ව ටෝන් සියල්ලම, ඒ කියන්නේ ටෝන් හතම උපකාරී වෙනවා. ඉතින් මේ අපි බලමු ඕපන් ටෝන් එක කොහොමද ප්ලේ කරන්නේ, ඕපන් ටෝන් කියන්නේ මොකක්ද කියලා.